හායි ගයිස් ඉතින් මම දවාල පෝස්ට් එකක් දැම්මා පොඩි ජුවලරි එක. ඉතින් ඒක කාටද කෙනෙක් අද සතුටු වෙන්න යන්නේ කියලා දැන් මේ ඇත්තටම ඉතින් ඒකට ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා දෙන්නේ කාටද කියලා මම ඒක දාලා තිබ්බනේ ඊට පස්සේ අම්මට කියලා. ඉතින් ඇත්තටම ඒක අම්මට නෙමෙයි අද වගේ දවසක කියන්නේ 2021 8/18 වෙනිදා අපි වැඩපළට වැඩට ආව මල්ලිට. ඉතින් දැන්ට අවුරුදු 5ක් තිස්සේ මං ගාව ඉන්නවා. ඉතින් කොයි වෙලේකවත් සේවකයෙක් නෙවෙයි ඇත්තම කිව්වොත් මගේම මල්ලි වගේ තමයි. හේතුව මේ ආයතන වෙනුවෙන් අපි වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. ඒ වගේම තමන්ගේ හැඟීමෙන්, ඒ කියන්නේ තමන්ගේම තනක් වගේ අපිටත් ආදරෙන් අපිත් ආදරේ මල්ට ගොඩක්. ඉතින් මේ දේවල් එක්ක සෑහෙන ගමනක් එන්න පුළුවන් වුණා. ඉතින් මේ ඇවිත් තියෙන தත්ත්වෙට එයා ලොකු හයියක් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මොන හරි දෙයක් නොකර බෑ. ඉතින් ඒ හින්දා තමයි ඒ gift එකක් විදියට දුන්නේ. කොයි වෙලේකවත් එයාගේ වටිනාකම ඒ gift එකේ මුදලටවත් ඒකේ value එකටවත් සමාන කරන්න බෑ. මොකද මේක tag එකක් ඇත්තම කිව්වොත් එයා ඒ අපි වෙනුවෙන් කරපු දේවල් වලට. ඉතින් ඒ හින්දා ඒ කියන්නේ අපිට ඒ කියන්නේ සෑහෙන ආදරෙන් ඒ වගේම ආයතනට ආදරෙන් ගෞරවයෙන් ඒ කියන්නේ කියලා නිම කරන්න බෑ එයාගේ කාර්යභාරය. ඉතින් මේ වෙන කියන්නේ සාමාන්‍යයෙන් කවුරුණත් අවුරුද්දක් දෙකක් යද්දි වෙනස් වෙනවා. හැබැයි ඒ ආව වගේම ඒ විදිහට මේ කැපවීමෙන් ඒ දේවල් ඒ විදිහටම කරපු මල්ලි කෙනෙක්. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් ඒ වෙලාවේ මම පොඩි කතාවකුත් කරා පොඩියට ඔක්කොම කතා කරලා තමයි වීඩියෝ කෑල්ලක් මම දාන්න ඒක ගත්ත එකක් තියෙනවා. ඉතින් මම ගොඩක් සංවේදුනා ඒ වෙලාවේ. ඇත්තම කිව්වොත් මගේම සහෝදරයෙක් මගේම මල්ලි කෙනෙක් වගේ. ඉතින් එයාට තමයි මේ gift එක ගත්තේ. ඉතින් ඔයාලගේ ආයතන වලත් ඉන්නා නම් ඒ වගේ කට්ටිය අනිවාර්යෙන් බලා ගන්න සලකන්න යාලට. ඉතින් මේ ගමන මම දැනට ඇවිත් ඉන්න ගමනේ හැටියට ඒ කාලේ ඉඳන් මේ වෙනකම් මට පුළුවන් උපරිමයෙන්ම මල්ලිට බලලා තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඒ කියන්නේ සෑහෙන්න ඒක කියලා නිම කරන්න බෑ. ඉතින් එච්චරට හොඳයි මේ මල්ලි. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් හැම පැත්තෙම කියන්න වරදක් නැහැ. ඉතින් එයා තමයි මේ දේ කරේ අපි අම්මී අතින්ම තමයි දැම්මේ. ඉතින් ඒක තමයි කතාව. ඉතින් ගොඩක් සතුටුයි මට නම් අද ඇත්තටම මම හිතන්නේ මල්ලි දන්නේ නැහැ අද එනකන්වත්. ඉතින් ඔව් ඉතින් අපි වෙනුවෙන් අපිට ආදරේ අය වෙනුවෙන් අපි වෙනුවෙන් කැප වෙන අය වෙනුවෙන් අපිත් මොන හරි දෙයක් කරන්න ඕනේ. ඉතින් ඒ දේ වටිනාකමින් ගත්තොත් බොහොම පොඩි දෙයක්. හැබැයි අපිට ඒක අගය කිරීමක් කොහොම හරි අපිට පෙන්වන්න වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට ඒ වැඩේ කරා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඒක තමයි කතාව. ප්ලේන් ටී-ෂර්ට් හොයනවා නම් DTF ස්ටිකර්ස් හොයනවා නම් හීත් ප්‍රෙස් හොයනවා නම් ඉතින් ඔයාලට කතා කරන්න පුළුවන් අපිට. අපි තමයි ඔන්ලයින් තෝ කඩේ 077 281 32 32 අපේ ෆෝන් නම්බර් එක WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.